මැතිවරණයක් නම් තියන්නෙත් නෑ මේගොල්ලෝ ඒ තරම් බය 175ක් ජනමතය තියෙනවලු අපේ හාමුදුරනේ සමෝපකාර ඡන්දයක් දිනා ගන්න බෑ ආයේ මොන පළාත් සභාවද මොන මහ මැතිවරණද මොන ජනාධිපති මැතිවරණද සමෝපකාරයක් දිනා ගන්න බැරි තැනට ධනුවර කුමාර දිසානායකගේ ආණ්ඩුවයි ජනාධිපතිකමයි රටේ හැල්ලු වෙලා ඉවරයි ඒක තමයි තිත් ඇත්ත. හැබැයි කියන්නේ අර සමීක්ෂණයෙන් 175ක් තියෙනවා. ආ ජනප්‍රියම නායකයා. ඔහුට අභියෝග කරන්න කවුරුත් නැහැ. ඡන්දයක් තිබ්බොත් අවුරුදු 20ක් බලේ ඉන්නවා. එහෙමනේ කියන්නේ. ඉන්න පාපිසි කැලේ ටික කියන්නේ අවුරුදු 20ක් බලේ ඉන්නවලු. ජනමතය ජනාධිපතිතුමාට තේරෙනවා ඔහු එමින් දෙනවා. එහෙම ඉන්නාවේ කෙනෙක් නෙමෙයි මම කියලා. එහෙම කියද්දි ජනාධිපතිතුමාගේ ඉල්ලීමට නුවර ගිහිල්ලා ඉල්ලපු ලාල්කාන්ත කියනවා ආයේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. මම දැක්ක පොඩි තරුණයෙක් දාලා තියෙනවා එහෙම කරන්න එපා ඉල්ලපන් ඡන්දේ. උඹේ මනාප ගාන අපිට බලන්න ඕනේ කියලා. ලාල්කාන්තගේ මනාප ගාන බලන්න ඕනේ කියලා තරුණයෙක් දාලා තියෙනවා. අද හිටපු සියලු දෙනා දන්නවද මේ පරාජය සඳහා යන්නේ කියලා? මොකද හේතුව? මේ රටේ ජනතාවට දුන්න පොරොන්දු ගණනාවක්. අහිංසක ගොවියව රැවට්ටුවා. ග්‍රාමීය ජනතාව රැවට්ටුවා. නාගරික ජනතාව රැවට්ටුවා. මහාචාර්යවරු, ගුරුවරු, විදුහල්පතිවරු, නීතිඥයෝ, විශ්වවිද්‍යාලවලින් උගත් අය, උපාධිධාරීන්, රාජ්‍ය සේවකයෝ හැම කෙනෙක්ම රැවටුවා අපේ හාමුදුරනේ. ඒ විතරක් නෙමෙයි මහා සංඝරත්නයත් රැවට්ටුවා. අවුරුදු 70ක සාපේ කිව්වා. රට හදනවා කිව්වා. ලස්සන රටක්, පොසත් රටක්. පොසත් රටක්, ලස්සන රටක් කරනවා කිව්වා. එහෙමනේ කිව්වේ. හැබැයි අද සම්පූර්ණයෙන්ම රටේ ජනතාව හිගා කරන තත්ත්වයට ඇදලා ඉවරයි මේ ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 ජනාධිපති වෙනකොට වී කිලෝක තිබෙ රුපියල් 8.9ට එතුමා යුද්ධයක් කරන ගමන් මුළු ලෝකෙම ආර්ථිකය වැටිලා තියෙද්දි ඇමරිකානුවන්ට තමන්ගේ රස්සාවල් නැති වෙද්දි යුරෝපයේ ආර්ථිකය අනිත් පැත්ත හැරිලා කන පිට ගාලා ණයට ගත්ත ගෙවල් වල ණය ගෙව ගන්න බැරි තත්ත්වයට රටේ ආර්ථිකය වැටෙද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ගොවි ජනතාවට රුපියල් 350ට පොහොර මිටිය දුන්නා. ඇඬුවේ නෑ, කෙඳිරි ගෑවේ නෑ. ගොවි ජනතාවට කිව්වා. ගොවි ජනතාව උනන්දු කරුවා. යුද්ධයට තරුණියෝ උනන්දු කරවලා යුද්ධ දිනුවා වගේ ගොවි ජනතාව උනන්දු කරුවා. ගොවියන්ගේ ආර්ථික ශක්තිමත් කරුවා. රුපියල් 8.9 තිබිච්ච වී කිලෝකට දුන්නා රුපියල් 17ක සහතික මිලක් 16 18 20 28 30 රුපියල් 32 38 40 වෙනකම් සහතික මිලක් එතුමා ගෙනාවා. අවුරුදු 8යි අපේ හාමුදුරුවනි. නිදාස් ඉතිහාසයේ ඉඳලා 750ට පටන් ගත්ත වී කිලෝ එක අවුරුදු 45ක් වැඩිලා තිබුණේ රුපියල් 8ට. මහින්ද මහත්තයා අවුරුදු 7න් වැඩි කරුවා රුපියල් 40 වෙනකම්. ගොවි ජන මධ්‍යස්ථාන ටික විවෘත කරුවා. විවිධ කර්මාන්ත වල දීලා තිබිච්ච ගබඩාල් ටික ආපහු පවර ගත්තා. මම වෙලදැමති කාලේ මට මතකයි. ටොන් ලක්ෂයක් ගන්න වෙනකම් අපි ගබඩාල් ටික දියුණු කරුවා අපේ හාමුදුරුවනි. 100ට 4 5ක් 6ක් 7ක් 8ක් වෙනකම් ගොවියන්ගේ වී ටික ගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරුවා. මෝටර් සයිකලයක් තිබුණ නැති ගොවියෝ මෝටර් සයිකලයක් ගත්තා. ට්‍රැක්ටරේ ගත්තා. අත් ට්‍රැක්ටරේ ගත්තා. බඩි වාහනේ ගත්තා. කරාඹු කුට්ටම ගත්තා. ගොවි ජනතාවගේ ගෙවල් ටික හදාගෙන ගියා. ගොවි ජනතාව ඉහළ තැනකට ගියා මහින්ද මහත්තයා. එතනට ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරුවා. මම වෙන නැමැති කාලේ මට මතකයි. එතුමා පහ මාත් කතාරලා කියන්නේ. ආවල් තැන දින ගොවින්ගේ ප්‍රශ්නයක් පහම බලන්න හොයා බලන්න. උදේ 4 වෙද්දී ඇහැරලා වැඩ පටන් ගත්ත ජනාධිපතිවරයෙක්. ඇමතිවරුන් කතානේ 5 මාර 6 වෙනකොට ඇමතිවරුන් කතා කරනවා. පත්‍රයේ දින සියලු දේවල් දන්නවා රටේ වෙන සියලු දේවල් දැනගත්ත ජනාධිපතිවරයා. ඒ වෙලාවේ විසඳුම් දුන්නේ කෙන්දිරි ගෑවේ නෑ. මහින්ද චින්තනි දුන්න පොරොන්දු ටික ඉටුවරුවා. ආණ්ඩුවේ අය අර කනත්තක් ගාවින් යද්දි කෑ ගහන්නේ. ඒ තරමට බයලා ඉන්නේ. තමන් දුන්න පොරොන්දු ටික ඉටු කරනවා නම් තරුණ තරුණියන්ට රස්සාල් ටික හදලා දෙනවා නම් කර්මාන්ත ටික ගේනවා නම් ආර්ථික ශක්තිමත් වෙනවා නම් භාණ්ඩ මිල අඩු වෙනවා නම් ආණ්ඩුවක් බය වෙන්න ඕනේ නෑ. ඒ නිසා මේ ආණ්ඩුව දුවන්න හදන්නේ. තමන්ට ඕන ආයතන ටිකට තමන්ගේ අයවපත් කරගෙන. ඒකනේ ස්වාධීන ආයතනට තමන්ගේ අයවපත් කරනවා. පොලිසිය වලට තමන්ගේ අයවපත් කරනවා. ස්වාධීනයි කියන ආයතන ටික විනාශ කරගෙන යනවා. පොරොන්දු වල තිබිච්ච නැති ව්‍යවස්ථා සංශෝධන කරනවා අපේ හාමුදුරනේ. පිටු 200 ගානක තිබිච්ච තමන්ගේ පොරොන්දු පත්‍රිකාවේ නැති ඒවල් තමයි අද කරන්නේ. පොරොන්දු පත්‍රිකාවේ තිබිච්ච ඒවා නෙමෙයි. ජනතාවට දුන්න පොරොන්දු වල ඒවා නෙමෙයි. සම්පූර්ණයෙන්ම යන්නේ වෙනත් ආකාරයකින් වෙනත් ගමනක්.